අපි කියනවා නේද මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා කියලා. ඉතින් ඇත්තටම ඔයාට මෛත්‍රී කරගන්න කෙනෙක්ද කියලා ඔයාලා හිතලා බැලුවද? අපි නිවීම හොයාගෙන යනවා නම් ඉස්සර වෙලාම කරන්න ඕනේ Tamanට මෛත්‍රී කරගන්න එක. ලෝකේ අනිත් අය හදන්න යන්න කලින් Tamanට මෛත්‍රී කරගෙන Taman නිවෙන්න. ඇත්තටම ඔයා ඒ විදිහට Tamanට මෛත්‍රී කරගන්නවද කියලා අපි හොයලා බලමුද? අපේ හිත ඇතුළාන්තයේ හරියට පුංචි දරුවෙක් වගේ. හිතලා බලන්න මොකක් හරි සුළු දෙයක් වුණොත් ඒ පුංචි දරුවට ඒක ගොඩාක් ලොකුවට දැනෙනවා. එයා ඒකට කෑ ගහලා අඬනවා. වැඩිහිටියෙක් වශයෙන් අපට තේරුණත් ඒක එච්චර දෙයක් නෙවෙයි කියලා ඒ චූටි දරුවා දුකෙන් කෑ ගහලා අඬනකොට ඒක අපට සතුටක් නෙවෙයි. අපිත් ඒකෙන් පීඩා විඳිනවා. ඔන්න ඔය සිද්ධියම තමයි තියෙන්නේ අපේ සාමාන්‍ය ජීවිතේදී. අපේ උඩුහිත හරියට වැඩිහිටියෙක් වගේ. එයාට සාමාන්‍යයෙන් යෝනිසෝ මනසිකාරයට අනුව හිතන්න පුළුවන්. කෙනෙක් දෙයක් කරනකොට අපිට පීඩා දෙනකොට කවුරු හරි අපිට හිතන්න පුළුවන්. මමත් මේ දේ කරලා හින්දයි මට මේ දේ විඳින්න ලැබෙන්නේ. ඒ විදිහට දෙයක් නැති වෙනකොට අපිට ඒක සාමාන්‍යයෙන් අටලෝ දහමට අනුව බලන්න පුළුවන්. ඒ වුණාට අපි ඇතුළේ ඉන්න පුංචි දරුවා ඒ දේවල් වලට කෑ ගහලා අඬනවා. එතකොට අපිට ඒකෙන් සැනසීමක් නැහැ. අන්න ඒකයි අපි කොයි තරම් ධර්මයේ දැනගත්තත් අපිට තාමත් දුක හිතෙන්නේ. අපි තාමත් පීඩා විඳින්නේ. දැන් සාමාන්‍ය ජීවිතේදී චූටි දරුවා කෑ ගහලා අඬනකොට අපි හැවසනසනවා. එයාව යන්තම් නලව ගන්නවා. ඒ වුණාට තව පැය භාගයකින් විතර තවත් ඒකට එයා අඬනවා. එතකොට අපි ආයෙව නලව ගන්නවා. අපි මේ ජීවිතේ කරන්නේ ඔන්න ඔයදී. අපේ යටිහිත කෑ ගහලා අඬනවා. මට අරයව ඕනි මං එයාට ගොඩාක් ආදරේ. එයා නැතුව මට ඉන්න බෑ. අපි කොහොම හරි පස්සෙන් ගිහින් අර කෙනාව යාළු කරගන්නවා. ඒ මොකද අපේ යටිහිත අපිට වද දෙන්නේ හින්දා. පුංචි දරුවා වුණත් දෙන අපි එයා ඉල්ලන හැම දෙයක්ම තිදී එයාව සනසන්න ගියොත් එයා කවදාවත් හැදෙන්නේ නැහැ. අපිට එයාට කියලා දෙන්න පුළුවන් නම් පුතේ ඔයාට මේ දේ ඕන තමයි. ඒ වුණාට අපිට අපි ඕන හැම දෙයක්ම අරගෙන හිත සතුටු කරගන්නවට වඩා අපිට සමහර දේවල් ජීවිතේට ලබා ගන්න බැරි වුණාම අපි ඒ දේ අතාරින්න ඕනේ. මේ දේ පුංචි කාලේ ඉඳලා දරුවට පුරුදු කරන්න ඕනේ. ඒකට නෑ ඒක අපිට ගන්න බෑ කියන්න. නෑ මේ දේ මේ වෙලාවේ කරන්න බෑ. ඒ හැම දෙයකටම ඒ දරුවා හුරු කරන්න ඕන. ගහන්නේ බනින්න නැතුව එයාව ආදරයෙන් සනසන්න ඕන. මට තේරෙනවා පුතේ ඔයාට දුකයි තමයි. ඒ වුණාට අපිට ඒ දේ මේ වෙලාවේ කරන්න බෑ. එතකොට මේ දරුවා ටික ටික ඒකට හුරු වෙනවා. එක සැරින් දෙසරින් නෙවෙයි. ඒක බොහොම කැපකිරීමෙන් කරන්න ඕන දෙයක්. එතකොට අර චූටි දරුවව අපිට ටික ටික එයාව යම් කිසි මට්ටමකට ගන්න පුළුවන්. එතකොට අපිට මේ දරුවත් එක්ක මේ ගමන බොහොම ලස්සනට යන්න පුළුවන්. මේ පුංචි දරුවෙක් වගේ ඉන්න අපේ හිත ඇතුළාන්තේ එයා බයෙන් දුකින් ඉන්නකම් අපිට සතුටෙන් ඉන්න සැනසීමෙන් ඉන්න ලැබෙන්නේ නැහැ. අපේ උඩුහිත වැඩිහිටියෙක් වගේ තියෙන උඩුහිත කොටස එයා මොන තරම් දේවල් දැනගත්තත් අර යටිහිත චූටි දරුවා වගේ කොටස එයාට ඒක ඒත්තු ගැන්නුවේ නැත්නම් එයාට ඒක උගන්නලා එයාව පුහුණු කරේ නැත්නම් අපි මොන තරම් දේවල් දැනගත්තත් අපිට ඉන්න වෙන්නේ දුකෙන්. හරිම නම් මේ වැඩිහිටියා තමයි සම්පූර්ණ මේකේ පාලකයා වෙන්න ඕන. එයා පාලකයා වෙලා එයා දේවල් ඉගෙනගෙන එයා අර පුංචි දරුවා වගේ ඉන්න කොටසට හිතේ එයාට මේ දේවල් උගන්වන්න ඕනේ. මේ හරිය ප්‍රෝග්‍රෑම් කරන්න ඕන. එහෙම නැතුව දැන් අපිට සාමාන්‍යයෙන් වෙලා තියෙන්නේ අපි කොච්චර දේවල් දැනගත්තත් අපි අර චූටි දරුවා වගේ ඉන්න යටිහිතට මුකුත් ඒව කියන්න යන්නේ නැහැ. එක සැරයක් දෙසරයක් කියනවා ඊට පස්සේ අපි එයා කියන දේ කරන්නේ. දැන් ඔයා හිතලා බලන්න ඔයාලගේ ගෙදර චූටි බබා කියන විදියට ඔයා ඉන්න ගියොත් ඔයාගේ ජීවිතේ මොන තරම් අවුලක් වෙයිද කියලා. ඇත්තටම නම් අපේ ජීවිතේ අපි කරන්නේත් ඒක. අපේ අර පුංචි දරුවා වගේ හිතේ තියෙන ලාමක කොටස එයා කියන විදිහට එයා ඉල්ලන දේවල් දිදී තමයි අපි ඉන්නේ. පුංචි දරුවා මොනවා ඉල්ලලා ඇඬුවත් ඔයා කරන්නේ හරි දේ. ඔයා එයාට දෙන්නේ හොඳ දේ. ඉතින් කොහොමද අපේ මේ පුංචි ළමෙක් වගේ හැමතිස්සෙම හැමදේම ඉල්ලලා අඬන හිත ඇතුළාන්තේ අපි හදාගන්නේ?
උදේ ඉඳන් රෑ වෙනකන් අපේ හිතට කොයි තරම් සිතුවිලි ප්‍රමාණයක් එනවද කියලා හිතලා බලන්න. අපි සිහියෙන් නෙවෙයි ඉන්නේ අපේ හිතට එන සිතුවිලි ගැන. ඒ සිතුවිලි අතර ලෝභ සිතුවිලි, ද්වේෂ සිතුවිලි, මෝහ සිතුවිලි මේ හැම එකම මික්ස් වෙලා තියෙනවා. අපි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඒ හැම දෙයක්ම ඇතුළට ගන්නවා. ඒක හරියට ඔයාලා ඉස්සරහ දොර ඇරලා තියලා ගෙට එන හැම එක්කිනාම ගෙට ගන්නවා වගේ වැඩක්. හිතලා බලන්න ඔයා කෙනෙක් ගැන හැම තිස්සෙම හිතනවා බලන්න මේ කෙනා මෙහිමයි එයා එච්චර හරි නෑ එයා මට මෙහෙම කිව්වා අරයටත් මෙහෙම කියලා ඇයි එයා මෙහෙම කරන්නේ දැන් ඔයා මේ විදිහට ඍණාත්මක විදිහට කෙනෙක් ගැන හිතනවා නම් ටික වෙලාවක් දවස් කීපයක් ওই විදිහට ඒ සිතුවිලි ඇතුළට ගත්තාම ඔයා දන්නේම නැතුව ඒ කෙනා ගැන ඔයාට එයාව දැක්කහම හිතේ නොපහන් හැඟීමක් අකමැත්තක් ඒ කියන්නේ ගැටීමක් ඇති වෙනවා. දැන් බලන්න ඔයා ඒ සිතුවිලි හොගාලා ඇතුළට ගත්තාම අර චූටි ළමයා වගේ කොටස ඒක තව 10 ගුණයක් වැඩි කරලා ඔයාට හැඟීමක් විදිහට ආපහු දෙනවා. මේ හිතට ඔහේ සිතුවිලි ගලාගෙන එනවා. අපිත් ඒකට ඉඩ දීලා තියෙනවා. ඒකට අපි කිසිම ගාඩ් එකක් දාලා නැහැ. තේරුම් ගන්න ඔයාගේ හිතට එන මේ සිතුවිලි ඔයාගේ නෙවෙයි. ඒ හැම දෙයක්ම ඇත්තක් නෙවෙයි. ඒ එන හැම සිතුවිල්ලක්ම ඔයාට හොදක් කරන්න එන සිතුවිලිත් නෙවෙයි. ඔයාද යම්කිසි දුකක් පීඩාවක් විඳිනවා නම් ඔයාගේ ජීවිතේ ඔයාව ඒ තත්ත්වයට අද ඇදලා දාන්න හේතුව කලින් භවයක ඔයාගේ හිතට ආව සිතුවිලි ඔයාගේ කරගෙන ඒ සිතුවිලි වලට අනුව වැඩ කරපු හින්දා. ඔයාට සමහර විට සිතුවිල්ලක් එන්නේ නැති මෙයා හොඳ නෑ මේ මිනිසයා හින්දා තමයි මට සේරම ඔය විදිහට ඔයාගේ හිතට එන සිතුවිලි ඔයා අඳුරගත්තේ නැහැ මේ මට නපුරක් කරන්න එන හතුරෙක්. එහෙම ඔයා ඒ සිතුවිලි හඳුනගත්තේ නැහැ. ඔයා අර කෙනා දිහා බලලා එයාවයි හතුරෙක් විදිහට දැක්කේ. ඇත්තටම නම් නියම සතුරා ඒ ඔයාට නරක වැඩට පොළඹන්න ආව ඔයාගේ සිතුවිලි. ඒක ඔයා එදා දැක්කෙත් නැහැ. එතකොට ඔයාට ඒ වෙලාවේ ඔයා අතින් සිද්ධ වෙච්ච යම් කිසි දෙයක් හින්දා ඔයා මේ ජීවිතේදී යම් කිසි පීඩාවක් විඳිනවා නම් ඔයා අදටත් ඒ ඔයාගේ සිතුවිලි වල නරක සිතුවිලි වල හරි වැරද්ද ඔයා තාමත් දකින්නේ නැහැ. ඔයා ඉන්ටර්නෙට් එකේ එහෙම නැත්නම් වටපිටාවේ යම් කිසි දෙයක් දකිනවා. ඔයාගේ හිත හරියට ගැටෙනවා මේ දෙයට. මේ කෙනා ගැන කේන්තියක් එනවා. දැන් බලන්න ඔයා ඔයාට මෛත්‍රී කරගන්නවද කියලා. ඒක හරියට ඔයාගේ දරුවා වහ ඉල්ලලා අඬනකොට එයා අඬන හින්දා වහ දුන්නා වගේ වැඩක්. ඉස්සර වෙලා බලන්න මම මේ මගේ ඇතුළට ගන්න මේ ගැටෙන සිතුවිලි, ද්වේෂ සිතුවිලි මේක මට හොඳක්ද කරන්නේ? දැන් මෙතනදී අපිට ඒ කෙනා කරන දේ ගැන අදාළ වෙන්නේ නැහැ. අන්න ඒකයි අපි ඉස්සර වෙලාම තමන්ට මෛත්‍රී කරගෙන ඉන්න ඕනේ. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවනේ කාට හරි ගහන්න ගිනි අඟුරු අතට ගන්නකොට ඉස්සර වෙලා පිච්චෙන්නේ තමන්ගේ අතනේ. ලෝකේ අනිත් අය කරන දේවල් වල හොඳ නරක දකින්න එයාලට හොඳ නරක උගන්වන්න කලින් අපිට මෛත්‍රී කරගෙන අපි හැදිලා ඉන්න ඕන. අන්න ඒක තමයි ඉස්සර වෙලාම කියන්නේ මම නිදුක් වෙත්වා, මම නිරෝගී වෙත්වා, මම සුවපත් වෙත්වා කියලා. මගේ හිත ඉස්සර වෙලා සුවපත් කරගෙන ඉන්න ඕන අනිත් අය කරන දේවල් ගැන බලන්න. අව කෙනෙක් කරන දෙයක් දැකලා ඔයාගේ හිත ගැටෙනවා නම් ඔයාගේ හිත සුවපත් වෙලා නැහැ. ඔයාගේ හිත රෝගී සිතක්. කෙනෙක් ද්වේෂයෙන් තව කෙනෙකුට කරදරයක් හිරිහැරයක් කරනකොට ඒ කෙනාගේ ද්වේෂසිතක් දැකලා ඒ කෙනා දිහා මෛත්‍රියෙන් දැකලා එයාට විනාශයක් කරගන්න හැටි දැකලා එයාට අනුකම්පා කරන්න තරම් අපේ හිත අපි දියුණු කරගත්තොත් අන්න අපි සුවපත් වුණා වෙනවා. අන්න ඊට පස්සේ අපිට අනිත් අයට උදව් කරන්න පුළුවන්. කෙනෙක් දෙයක් කරනවා දැක්කහම ඒක නරක දෙයක් වුණත් නැතත් ඔයාට එතනත් එයා එක ගැටීමක් ඇති වෙනවා නම් සමහර විට ඒක ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන්. ඒක දකින්න. ඒක දැක්ක තැන මේ විසක් මේක නරක දෙයක් කියලා දැක්ක තැන ඔයාට ඒ දේ ඔයාගේ හිතට ඇතුළු නොවි තියාගන්න පුළුවන් වෙනවා. අන්න ඔයාට කරන මෛත්‍රිය. අන්න අර ඔයාගේ හිත බේරගන්න ඔයා ඉදිරිපත් වෙනවා එතනදී. අන්න දැන් ඔයා නියම වැඩිහිටියෙක් අර පුංචි දරුවට හරි දේ කියලා දෙන. එකපාරට ඔයාට හිතට තරහක් ආවහම ඔයාට අග්ගාලා කියනවා අර යටිහිත පුංචි ළමයා වගේ කොටසට අන්න ඒක ඊර්ෂ්‍යාවක්. ඇත්තටම නම් මට ගැටීමක් ඇති වුණේ මේක දැකලා මට මේ දේ නැති හින්දා. එහෙම නැත්නම්
මෙයා කරන දේ අසාධාරණයි. ඒක දැකලා මට ගැටීමක් ඇති වුණා. ඒ කියන්නේ මගේ හිත දැන් ද්වේෂයෙන් පිරීලා. මේ දේ දැනගෙන තමන්ගේ හිත හදාගන්න. තමන්ගේ අර ළමයාව හරියට එයාට දේවල් කියලා දෙන්න. එතකොට එයා බය වෙන්නේ නැහැ. එයා අඬන්නේ නැහැ. ඔයාට ඒක කරදරයක් වෙන්නේ නැහැ. එයා තේරුම් ගන්නවා ටික ටික. මේකට ගොඩක් කාල යනවා. ඔයාට පොතක් බලලා බණක් අහලා ගොඩාක් දේවල් ඉක්මනට ඉගෙන ගන්න පුළුවන්. පැයක් බණ ඇහුවොත් ඔයා ගොඩාක් කරුණු දැනගන්නවා. ඒ වුණාට ඒ පැයේදී ආපු කරුණු වලින් එක කරුණක් ඔයාට අර යටි හිතට අර චූටි ළමයා වගේ කොටසට දාගන්න බොහොම කාලයක් යනවා. ඒක ටිකක් වෙනස් දෙයක්. අපි හිතන්නේ මම අද බණ දහම් කරුණු ගොඩාක් ඉගෙන ගත්තා. මම ගොඩක් දේවල් දැනගත්තා. එතකොට ඔයාට සතුටක් දැනෙනවා මම දැන් මේ දේවල් දන්නවා. ඒ වුණාට ඒ දැනගත්ත දේම ටිකකින් ඔයාට අත්විඳින්න ලැබෙනකොට ඔයාගේ යටිහිත අර ආයතර පුංචි ළමයා ඇවිස්සලා අඬනවා, බය හිතෙනවා, දුක හිතෙනවා. අර දේවල් දැනගත්තට අර යට හරියට ඒක ඉන්ස්ටෝල් වෙලා නැහැ. එතකොට ඔයා බලනවා ඇයි මම මේ හැමදේම දැනගෙනත් මට මේ විදිහේ කැළඹීමක් ඇති වෙන්නේ? ඇයි මම ගැටෙන්නේ? ඇයි මම ඇලෙන්නේ? ඒ මොකද කොයි තරම් දැනගත්තත් යටි හිතට මේවා දාගන්න ඉන්ස්ටෝල් කරගන්න ඒකට ගොඩක් කැප වෙන්න ඕනේ. ඒ වගේම එකට ගොඩක් කල් ගත වෙනවා. ඔයාලා ඉන්ටර්නෙට් එකේ මොනවා හරි දැක්කත් ටක් ගාලා ඔයාගේ හිතට ගැටීමක් ඇති වුණොත් ඒ කෙනාගෙන ඔයාගේ අත බොහොම ඉක්මනට ටයිප් කරන්න යනව නේද? මොකක් හරි නෙගටිව් දෙයක් කියන්න. අන්න ඒක වෙන්නේ අපි සිහියෙන් ඉන්නේ නැතිකම. මගේ ඔළුවට විස බීජයක් ආවා. ඔයා ඒක දැක්කේ නෑ. ඔයා ඒක බාරගත්තා. දැන් මෙහෙම කරන්න යනකොට ඔයාට ටක් ගාලා මතක් වුණොත් මම මේ කෙනෙකුට නරක දෙයක් කියන්න යන්නේ මගේ හිතට මොකද්ද ආව ද්වේෂ සිතුවිල්ල මොකද්ද මගේ හිතට මේ ගැටීමට හේතුව කියලා එහෙම හිතලා ඔයාව බේරගන්න. මුළු ලෝකෙම තියෙන දේවල් විශ්වයේ තියෙන දේවල් දැනගත්තත් වැඩක් නැහැ. හිතට ඇතුල් වෙන දේවල් අපි දැනගන්නේ නැතුව. ඔයාට කවුරු හරි දෙන හැමදේම ඔයා කන්නේ නෑ නේද? ඔයා තෝරලා බලලා මේක මට ගැලපෙනවද? මේක රසද? මේක විසක්ද? මේක ගුණද? මේ දේවල් හොයලා බලලානේ අපි කන්නේ. අන්න ඒ වගේ ඔයාගේ හිතට ඇතුල් වෙන හිතුවිලිත් ඔය එනවට ඕනෙවට එපාවට හැමදේම ගන්න එපා. බොහොම සිහියෙන් ඉන්න. අන්න එතකොට තමයි ඔයා ඔයාට මෛත්‍රී කරගත්තා වෙන්නේ. අපි අද යම් කිසි දුකක් විඳිනවා නම් විඳින්නේ අපි කලින් සැරේක අපේ සිතට ආව සිතුවිලි, විස සහිත සිතුවිලි, තේරුමක් බේරුමක් නැතුව හොඳට හිතට අරගෙන ඒවට අවනත වෙලා අපි එදා ක්‍රියා කරපු විදියෙන්ද. ඒ සිතුවිලි ඔයාගේ හතුරෙක් විදියට දකින්න. නැතුව ඔයා වටේ ඉන්න නරක කරන අයවත්, ඔයා වටේ ඉන්න දූෂිත පාලකයෝවත්, එහෙම නැත්නම් ඔයා ගැටෙන අනිත් කෙනෙක්වත් නෙවෙයි ඔයාගේ දුකට හේතුව. ඔයාගේම සිතුවිලි. ඒ සිතුවිලි අඳුරගෙන ඔයාට මෛත්‍රී කරගෙන ඔයාගේ හිත පිරිසිදු තැනක් කරගන්න. ඔයා නිවෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් අනිත් අය කරන දේවල් බලලා යාලට උදව් කරන්න. තවත් දෙයක් හිතලා බලන්න. චූටි බබෙක් දුකෙන් ඉන්නකොට අපි එයාගේ හිත සනසන්නනේ බලන්නේ. අපි බලන්නේ එයාගේ හිත හදන්න. අපි එයාට කියන්නේ නෑ ඔයාට කරදරමයි වෙන්නේ. බලන්න ඔයා කොච්චර හොඳට හිටියත් ඔයාටමයි මේ දේවල් වෙන්නේ. ඔයාට කවුරුවත් ආදරේ නැහැ. ඔයාට කවදාවත් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. අපි මේ විදිහට කියලා පුංචි බබාගේ හිත රිද්දන්නේ නැහැ නේද? එහෙමනම් ඔයාගේ හිත ඇතුළාන්තයටත් එහෙම කියලා රිද්දන්න එපා. ඇයි මටම මෙහෙම වෙන්නේ? මම කොච්චර හොඳට හිටියත් ඇයි මට කවුරුවත් ආදරයක් කරුණාවක් නැත්තේ? ඇයි මට මේ තරම් අසාධාරණකම් වෙන්නේ? එහෙම කියන ගානේ අර ඔයාගේ පුංචි දරුවා වගේ හිත කොටස ගොඩාක් දුක් වෙනවා. ඔයා එහෙම හිතන ගානේ ඔයා පාරගන්නේ මේ පුංචි දරුවා වගේ හිත. පුංචි දරුවෙක් ආදරෙන් බලා ගන්නවා වගේ ඔයාව ආදරෙන් මෛත්‍රියෙන් බලා ගන්න. ඒ චූටි දරුවගේ හිතට චූටි දුකක්වත් දෙන්න එපා. එයාව ආදරෙන් බලා ගන්න. මේ කියන්නේ මම ඔයා ගැන. ඔයාව ආදරෙන් කරුණාවෙන් බලා ගන්න. ඔයාට මෛත්‍රී කරන්න. හිතලා බලන්න අපි අපිට මෛත්‍රී කරගන්නේ නැත්නම් අපි කොහොමද තවත් කෙනෙකුට මෛත්‍රී කරන්නේ? ඉතින් අද ඉඳලවත් ඔයා ඔයාට මෛත්‍රී කරගන්න. ඔයාගේ හිතට ද්වේෂ සිතුවිල්ලක් එනකොට ඔයා අඳුරගන්න මේ මගේ හතුරෙක්, මේ ද්වේෂ සිතුවිල්ල. එහෙම නැතුව ඒ සිතුවිල්ලට ඔයාගේ ජීවිතේ පාලනය කරන්න ඉන්න දෙන්න එපා.
ඒ සිතුවිල්ලෙන් ඔයාට කියයි මෙයාට බනින්න අරයාගේ හිත රිද්දන්න මෙයාට මෙහෙම කියන්න. ඔයා ඒ මොහොතේ ඒක දකින්න නැහැ. මේක මට අදාළ සිතුවිල්ලක් නෙවෙයි. මේක ද්වේෂ සිතුවිල්ලක්. ඒක බැහැර කරන්න. අන්න ඔයාට මෛත්‍රී කරගත්ත වෙනවා. ඉතින් අද ඉඳලවත් ඔයාගේ හිත මෙතාවකාලික නාම රූප වලට ඇලි කැටි කෙලෙස් වලින් පුරව ගන්නේ නැතුව ඔයාගේ හිත සුවපත් කරගන්න. දුකින් මුදව ගන්න. ඔයාලා හැමෝම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදේවා. ඔයාලට සම්මා සම්බුදු සරණයි.